මාධවී ඇන්තනිගේ හිටපු සැමිය අද නැවතත් යුක දිවියට එළඹුණා. ඉතින් මේ ගැන සමාජ මාධ්‍යයේ මේ වෙනකොට ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවා. මිලාන් සිල්වා ඔහු කාලයක් ජනප්‍රිය චරිතයක් වුණේ රංගන ශිල්පිනී මාධවී ඇන්තනී සමග විවාහ දිවියට එළඹීමත් එක්ක. විවිධ රූපවාහිනී වැඩසටහන් වලට පවා ඔහු ඇත් සමග සහභාගී වුණා. ඒ කොහොම වුණත් අපි හැමෝම දන්නවා ඒ විවාහය ගොඩ කාලයක් පැවතුනේ නැති බව. ඉතින් මාධවීගේ විවාහය දෙදරා යාමත් එක්ක ලොකු මානසික පීඩනයකින් කාලය ගත කළා කියලා අපිට දැනගන්න ලැබුණා. නමුත් ඉන් කාලයකට පස්සේ ඇය කසුන් සමග නැවතත් විවාහ දිවියට එළඹුණා. මේ වෙනකොට ඇය ආදරණීය මවක් බව අපි හැමෝම දන්නවා. ජනප්‍රියත්වය නිසාම මාධවී ගැන නිතර කාලෙන් කාලෙට කතා බහට ලක්වුණත් මාධවීගෙන් ඉවත්වීමත් එක්ක මිලාන් වනං හැමෝටම අමතක වුණා වගේ. ඉතින් ඒ කොහොම වුණාද ජීවිතයේ ගත්ත එක තීරණයක් වැරදුනා කියලා මුළු ජීවිත කාලෙම ඒක ගැන ලත වෙන්න උවමනා නෑ කියන එක ඔප්පු කරලා මිලාන් අද විවාහ දිවියට එළඹුණා. ඔහු අතිනත ගත්තේ රුවන්ති සේනානායක සමග ඇය වෘත්තියෙන් ගුරුවරියක්. ඉතින් ජීවිතේ වැරදුණු තැනම විඳව ඉන්නේ නැතුව ජීවිතයේ අලුතෙන් පටන් අරගෙන ලස්සන ගමනක් යන්න පුළුවන් කියලා මාධවීත් මිලානුත් දෙන්නම ඔප්පු කරලා පෙන්නුවා. ඒ අතරේ මිලාන්ට ගොඩ දෙනෙක් සමාජ මාධ්‍යයේ සුබ පැතුම් පණිවිඩ තියලා තිබුණා. ඇන්තනී පෝලෙන් ගැලවුණු වාසනාවන්තයා ඔබට සුබ මංගලම්. අරිකිට වඩා නම් ගොඩක් ලස්සනයි. වැදගත් පාටයි. ඒ අතරේ තවත් කෙනෙක් අදහස් දක්වලා තිබුණේ ඒ දෙන්න නොගැලපෙන තැන්වලින් අයින් වෙලා ගැලපෙන අය හොයන් සතුටින් ඉන්නවා කියලා. අද ඉඳන් පටන් ගත්ත අලුත් ජීවිතය එයාලට සුබම වෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරමු. මේ ගැන ඔයාගේ අදහසත් යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.